කිසිම අතක් පාතක් නැතුව ඉඳලා එක පාටම කෝටිපතිය වෙච්ච මැණික් ව්‍යාපාරිකයෝ ගැන ඔයාලා අහලා තියෙනවද? කෝටි ගණන් මැණික් ගන්න පුළුවන් මුක්කුරු සොහොන් ගැන ඔයාලා අහලා තියෙනවද? මැණික් වෙළඳාම් කරන්න මැණික් ගරන්න ලංකාවට ආපු මුක්කුරු කෙනෙක් නැති වුණොත් ඒගොල්ලෝ වලදාපු සොහොන් තමයි මේ මුක්කුරු සොහොන් කියන්නේ. මේ සොහොන් වල මැණික් තියනවද? ඒව සොහොන් හොයාගන්නේ කොහමද? අද මම්පෙත YouTube channel එකේ වීඩියෝ එකෙන් අපි කෝටි ගණන් මැණික් ගන්න පුළුවන් මුක්කුරු සොහොන් ගැන කතා කරමු. එහෙනම් මේ වීඩියෝ එක මුලින්ම බලලා ඉමු. තොප්පිගල මාදුරුවේ වැලිකන්ද ප්‍රදේශයට මැදිව මහවනයේකයි මේ සොහොන පිහිටා තිබෙන්නේ. මේ නැගෙනහිර මේ තොප්පිගලට මායිම් වෙන්න තියෙන මේ ප්‍රදේශය මේක. මම තනවා මේ වගේ ගල් ලෑලි වලින් වට කරපු සොහොන් මම හිතන 200කට වැඩි මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම පැරණි වේර විහාරස්ථාන චෛත්‍යවල ගල් කණු ගල් කුළුණු ආදී නටබුනුත් මේ ප්‍රදේශයේ තියෙනවා. මුක්කුරු කියන මේ ජනතාවක් මේ හරි හිටියා කියන එක තමයි මේ ගැමි වහර කියන කතන්දරේ. පොළොන්නරු යුගයේදී ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගත් ජන කණ්ඩායමක් ලෙසයි මුක්කුරු ජනතාව හැඳින්වෙන්නේ. මැණික් කර්මාන්තයේ ඇතුළු සේවාවන් රැසකට මේ ජනතාව එකල යොදාගත් බව ජනප්‍රවාදවල සඳහන්. එම ජනතාව වාසය කළ ජනාවාසයක් ලෙස මේ ප්‍රදේශයේ ජනතාව හඳුන්වනවා. මේක මම හිතන්නේ අඩි 3-4ක් යටට යනකොට තියෙන්නේ පස නිකම් පස. මේ විදිහට හතර පැත්තට ලෑලි බස්සලා තියෙනවා. පෙලක් වගේ මෙයා උඩින් ලෑල්ලක් තියලා තියෙනවා. පෙලක් වගේ වී අකුර හැඩයට බස්සලා තියෙනවා. මේ විදිහට තමයි තියෙන සොහොන් ඔක්කොම 200ක් විතර තියෙන්නේ. මේ තියෙන්නේ තව එක සොහොනක්. මේ තියලා තියෙන්නේ ඒ ගල් පේට්. මේකත් ඒ ගල් පේට් එක. මේ වන විට එම ප්‍රදේශය දැඩි ලෙස නිදන් සොරුන්ගේ ග්‍රහණයටද ලක්ව තිබෙනවා. මේ වල තේරම විනාශ මුඛයට පත් වෙලා තියෙන්නේ. ඒක කියන ආහාර බලනවා තියෙනවා. බලනවා මේ මොන හරි දේවල් හම්බෙයිද කියලා. නමුත් තියෙන්නේ මේ මුට්ටියක් විතරයි. මුට්ටිය ඇතුලේ තිබිච්ච තමයි තියෙන්නේ අල්ලුවා. මුට්ටිය අඩියේ. අපිට මේ සොහොන් කොත් වලින් හම්බෙච්ච මේ මුට්ටි වල කෑලි සෙම්බෝල. තවත් මේක සොහොන් කොත් මේ අවට හැමතැනම තියෙනවා තමයි. බෑ. ඇත්තට මේවා ඓතිහාසික වටිනාකම අපේ උපැන්න සාධකෙ මේ රජයෙන් විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණය කළ මේවා ආරක්ෂා කරා. මම පොඩි කාලේ සීයත් එක්ක කතා කර ඉන්නකොට දවසක් සීයාගේ යාළුවෙක් ආවා. ඒ යාළුවා ගාව පොඩි මල්ලක් තිබ්බා. ඒ මල්ලෙන් එයා එළියට ගත්තා ලස්සනට ඔපදාපු පාට මැණික් නිපයා. එතකොට සීයයි ඒ යාළුවයි කතා වෙනකොට මට හොඳට මතකයි ඒගොල්ලෝ කතා වුණා මේවා මුක්කුරු මැණික් කිය. ඉතින් මම සීයාගෙන් ඇහුවා මොකද්ද මේ මුක්කුරු මැණික් කියන්නේ කියලා. මුක්කුරු කියන්නේ අතීතයේදී මැණික් වෙළඳාමේ පිණිස ලංකාවට පැමිණි හොඳට සල්ලි තියෙන අරාබි මැණික් වෙළෙන්දන්නේ. එසේත් නැත්තම් ඉන්දියාවේ ඉඳලා ලංකාවට මැණික් වෙළඳාමට පැමිණි අරාබි කට්ටිය. මුක්කුරුවරු ලංකාවට මුලින්ම ආවේ මැණික් මිලදී ගන්න. ඒගොල්ලෝ යම් ස්ථානවල මැණික් ගැරීමේ කටයුතුත් පටන් ගත්තා. රත්නපුර ඇතුළු ප්‍රදේශවල නොගැඹුරු මැණික් ඉල්ලම් ගරා මැණික් සෙවූ බවට සාක්ෂි වන තරම් තියෙනවා. මුක්කුරුවරු ඇවිදිලා තියෙන මීට අවුරුදු 600කට 700කට විතර කලින්. ගොඩක් පැරණි. එතකොට ලංකාවේ බරපතල ලෙස නාවික යාත්‍රා ගමනාගමන සංස්කෘතියකට එළඹිච්ච වකවානුවක්. ඒ කියන්නේ 1344 දී විතර. ඉබන් බතුතා කියන අරාබි ජාතික දේශ ගවේෂකයා ලංකාවට පැමිණලා ඇත්තේ අරාබි මේ මුක්කුරු මැණික් වෙළෙන්දෙකුගේ නයමකින් කියලයි ඉබන් බතුතාගේ සංචාර ගැන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ අරාබි ජාතික විදේශ ජන වර්ගයක් වෙන මුක්කුවාර් නමින් හැඳින්වෙන කට්ටිය තමයි පස්සේ මුක්කුරු කියලා මිනිස්සු භාවිතයට ගන්න පටන් ගත්තේ. මුලින්ම පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදුබද කලාපෙත් මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. එතකොට මේ ඔය පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙච්ච කට්ටියත් රත්නපුර ප්‍රදේශයේ ජීවත් වෙච්ච කට්ටියත් එකම කට්ටිය කියලා තමයි මේ පේන විදිහට අපිට නිගමනයට එළඹෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර විට ඔයාලා අහලා ඇති මුක්කුරු හටන කියලා පැරණි පුස්කල කවි පොතක් තියෙනවා. ඒකේ මුක්කුරුවන් ගැන සඳහන් වෙනවා.
ඒක තමයි දැනට ලිඛිතව මුක්කුරුන් ගැන සඳහන් වෙන එකම ලියවිල්ල. මුක්කුරු හටන. ඒ මුක්කුරු හටන පුස්තකල පොත දැනට බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ තැන්පත් වෙලා තියෙනවා. ඔයාලා බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයට ගියොත් ලන්ඩන් වගේ ඉන්න කෙනෙක් නම් මේ මුක්කුරු හටන පොත බලා ගන්න පුළුවන්. ඒකේ සඳහන් වෙන අන්දමට මුක්කුරුන් ලංකාවට පැමිණලා තියෙන්නේ පුන්නල කියන දේශයෙන්. ඒවත් හිටපු පුරාවිද්‍යා නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා කියන්නේ පුන්නල දේශය කියලා කියන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රදේශයක් වෙන්න පුළුවන්. මුක්කුරුවරුන් මැණික් ගරා ඇත්තේ අද මෙන්නව සාම්ප්‍රදායික මැණික් ගරුම් වට්ටියෙන් නෙවෙයි. ප්‍රමාණයෙන් මදක් විශාල මැටි නෑඹිලියක් හෝ මැටි කොරස් වලින් තමයි මේගොල්ලෝ මැණික් ගරලා තියෙන්නේ. රත්නපුරේ නොගැඹුරු මැණික් ඉල්ලම් පිහිටි ප්‍රදේශයන් වල මැණික් ගරන අයට ඇතැම් විට ඉල්ලම්ද සමග මැටි බඳුන් කැබලි හමුවේ. මැණික් පතල්කරුවන් ඒවා හඳුනාගන්නේ මුක්කුරු වලං කැබලි, මුක්කුරු නෑබිලි කැබලි හෝ මුක්කුරු කොරස් කැබලි යනුවෙන්. එවැනි මැටි බඳුන් කැබලි හමුවන ස්ථානවලට මුක්කුරු ගොඩලි, මුක්කුරු ගරාපු තැන් යයි විවහාර කරනවා. ඇතැම් තැනක් මුක්කුරු පතල් පොලක් වශයෙන්ද ප්‍රකටව තිබෙනවා. නොගැඹුරු ඉල්ලම් සහිත භූමිවල මැණික් ගැරීමේදී මුක්කුරු වලං කැබලි හමු වෙනවා නම් එය සැලකෙන්නේ බොහෝම වාසනාවන්ත දෙයක් වශයෙනි. එබඳු තැන්වලින් ඉතා වටිනා මැණික් හැමුවීමට ඊට හේතුවයි. මැණික් මතුවන අඩවියෙන් හමුවන වෛරෝඩි හෙවත් ආර නූල් යනු මැණික් වර්ග රත්නපුරේ ව්‍යවහාරයේදී හැඳින්වෙන්නේ නූල් ගල් යන නාමයෙන්ය. මැණික් ගලේ වර්ණය දීප්තිහි රේඛාවක් හෝ නූලක් වැනි දෙයක් දර්ශනය වීම ඊට හේතුවයි. අඳුරු තැනකදී එල්ල කළ ටෝච් එළියකට වෛරෝඩියක නූල දිස්වෙන්නේ බලල් ඇසක් පරිද්දිනි. වෛරෝඩි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ නූල් ගල්වලට අනන්‍ය වූ මෙම ලක්ෂණය මුක්කුරුවරුන්ගේ අවධානයට ලක්ව ඇත්තේ වෙනස් ආකාරයකට. ඔවුන් කල්පනා කරලා ඇත්තේ එම මැණික්වල පණුවන් සිටින බවය. එබැවින් තමන්ට හමුවන නූල් ගල් ඉවතට විසික් කිරීම ඔවුන්ගේ සිරිත විය. මුක්කුරු ගොඩෙල්ලක් අහුනොත් ඉතින් ආර නූල් වෛරෝඩි මැණික් ෂුවර් යනුවෙන් ජන විවාහාරයේ රත්නපුරට බිහි වූ විවාහාරයක් පවතිනවා. මුක්කුරු ගොඩැල්ලක් අහුනොත් ඉතින් ආර නූල් වෛරෝඩි මැණික් ෂුවර් යනුවෙන් ජන විවාහාරයක් රත්නපුරට බිහි වූයේද මුක්කුරුවරුන්ගේ පනුසිතුවිල්ල නිසාය. රත්නපුර ජන විවාහාරයේ එන කතා පුවත්වලට අනුව මුක්කුරුවරුන් මැණික් ගරා ඇත්තේ කතරගම දෙවියන්ට බාරහාර වීමෙනි. මැණික් ගැරීම් සාර්ථක වුවහොත් මැණික් පිර වූ නැවක් පුදා භාරය ඔප්පු කරන බවට ප්‍රතිඥා දීමෙනි. එයින් ඔවුන්ට ඉතා ඉහළින්ම මැණික් වාසනාව හිමි විය. එහෙත් ලැබුණු මැණික් ගැන ලෝභ සිතූ මුක්කුරුවරු කතරගම දෙවියන්ට පුදා ඇත්තේ නොයිටිනා මැණික් සහිත කට්ට කැබලි. එහෙම නැත්නම් පාරාන්ද මැණික් පිර වූ නැවකිනි. ඊට පස්සේ මැණික් නැව් තොගය නැව් 7ක් විදිහට පටවාගෙන ඕගොල්ලෝ ආපහු ඒගොල්ලන්ගේ රට කරා ඒ කියන්නේ අරාබි පැත්තට යන්න පිටත් වුණා. මුහුදේදී සැඩ කුණාටුවකට අහු වෙලා සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ විනාශ වුණ බව ජනප්‍රවාදවන් වල කියවෙනවා. මුක්කුරුවරුන්ගේ කළු ගඟ නිම්නයේ පමණක් නොව මහවැලි ගඟ පහළ නිම්නයේද මැණික් ගනලා තියෙනවා. පොළොන්නරුවේ දිස්ත්‍රික්කයට අයත් අරලගන්විල සහ සෝමාවතිය ආදී ප්‍රදේශවලද මුක්කුරු ගැරුම් පොළවල් රාශියක් හමු වෙලා තියෙන බවට සාක්ෂි තියෙනවා. මුක්කුරුවරුන් මෙහි පැමිණලා ඇත්තේ කණ්ඩායම් වශයෙන්. ඔවුන්ගේ චාරිත්‍රද ගොඩක් වෙනස්. කණ්ඩායමේ කවුරු හරි කෙනෙක් හදිසියේ මැරුණොත් අනික් පිරිස එකතු වෙලා ඔහුගේ මල සිරුර වල දැමීම මුක්කුරුවරුන්ගේ චාරිත්‍රයයි. ඊට ඉස්සෙල්ලා මියගිය තැනැත්තා එතෙක් ගරාගෙන තිබුණු සියලුම මැණික් ගල් මල සිරුර සමග තැන්පත් කරන එක සිරිතක් විදිහට ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ මැණික් තැන්පත් කරන්නේ මුලින්ම මුට්ටියක් අරගෙන ඒ මුට්ටිය ඉතාම ප්‍රවේශම් සහගතව මැණික් ටික තැන්පත් කරනවා. ඊන් පස්සේ පස්වලින් දාලා වහලා
ඒක උඩින් ඇතැම්මිට ඒගොල්ලන්ගේ මියගිය දේහය එහෙම නැත්තම් ඒගොල්ලෝ ආදාහනය කළොත් ඒ ආදාහනය කරලා හම්බ වෙන අලු ටික මුට්ටියකට දාලා ඒක තැම්පත් කරලා ඊට පස්සේ තමයි ඒක ගල් පස් වලින් වහන්නේ. ඉතින් මේ මුක්කුරුවලු සොහොන් අඳුර ගන්න පුළුවන් විශේෂ ක්‍රමයක් තියෙනවා. කොහොමද කියලා ඒ ගල්වල පිහිටීම අනුව ඒක මම මේ වෙලාවේදී වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. මොකද හේතුව ගොඩක් ලංකාවේ දැන් මැණික් හොරු ඉන්නවා, නිදන් හොරු. ඉතින් මේ සලසුණු ඔස්සේ ගිහිල්ලා අපේ පුරාවස්තු විනාශ කරන නිසා මම ඔයගොල්ලන්ට මේ අවස්ථාවේදී ඒක කියන්න යන්නේ නැහැ. ඉතින් ඔය ඇතම් විට තරම් දැනුමක් නොමැති නිදන් හොරු මුක්කුරු සොහොන් හාරනකොට ඒගොල්ලන්ට මුලින්ම හම්බ වෙන්නේ අර අලු තියෙන මුට්ටිය. ඉතින් ඒගොල්ලෝ ඒක බල්ලා ඒක ඇතුලේ මුකුත් නැහැ කියලා දැනගත්තාම ඒක විසික් කරලා දාලා අපහු යන්න යනවා. ඒ වුණාට ඇත්තම මැණික් පුරපු මුට්ටිය තියෙන්නේ ඊටත් ටිකක් පල්ලෙහැන්. පහුගිය කාලේ හොරෙන්ම මහවැලි ගඟ පහළ නිම්නේ මුක්කුරු සොහොන් සොයා ගිය වැඩි දෙනෙක්ට මැණික් වාසනාව උදා වූ බව ගොඩක් දෙනෙක් දන්න රහසක්. මැණික් ව්‍යවහාරයේ කියවෙන අන්දමට මුක්කුරු සොහොනක් කාරාගත හොත් නිස්සකවම මැණික් වාසනාව ලැබෙනවා. එබඳු තන්වලින් හමුවන මුක්කුරු මැණික් පවා රත්නපුරයේදී වීදි මැණික් පොළට පැමිණෙන අවස්ථාද දන්න කට්ටිය දන්නවා. හැබැයි කවුරුත් මේක කියන්නේ නැහැ. මොකද මැණික් පතල්කරුවන් ඒවා හෙළිදරව් කරන්න බයයි. සොර සතුරු බියා මෙන්ම තමන් පොලිසියට අල්ලා දෙයි, නීතියට අහු වෙයි, ඒ වගේම දේව අද උදහසට ලක් වෙයි. ඒ වගේ කරුණු කාරණා නිසා මේක කවුරුත් කියන්නේ නැහැ. ඉතින් ඔයාලගෙත් ඔයා දන්න සමහර කවුරු හරි ඉන්නවා නම් එක පාටම මැණික් ගැන මුකුත් වැඩිය දන්නේ නැතුව මැණික් වෙලෙන්දෙක් වෙච්ච, අසාමාන්‍ය ලෙස සල්ලි තියෙන මැණික් වෙලෙන්දෙක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමහර විට එයා මුක්කුරු සොහොනක් හාරලා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා නොදන්න ගොඩක් දේවල් දැනගන්න අපි මෙම වීඩියෝ එක කළේ මම්පෙත YouTube channel එක ඔස්සේ. මේ වගේ ඔබගේ දැනුමට තවත් දේවල් එකතු කරගන්න කැමති නම් subscribe කරලා දිගටම තියාගෙන ඉන්න. ඉස්සරහදී මේවා වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට ජය.